පූජා සංස්කෘතියක් ඇතුළේනේ නිවන් යවන්න හදන්නේ. දැන් මිනිස්සු හිතන් ඉන්නවා නිවන සාක්ෂාත් කරගන්න නම් මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලබන්න නම් කියන්නේ අර ලිස්ට් පින්කම් ලිස්ට් එක හදලා දිනවනේ. ඔව්. ඒ කියන්නේ දැන් ඔය අටුවා යුගයේදී අටමහා කුසල් කියලා එක්කුත් ඇදුවනේ. දැන් අටමහා කුසල් තමයි පළවෙනි එක. ඒ කියන්නේ කටන චීවරය පූජා කිරීම. ඊළඟට අටපිරිකර පූජා කිරීම. ඊළඟට ආවාස ගෙවල් තනවා සංඝ සතු කර පූජා කිරීම. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සංඝ සතු කර දන් දීම. ඊළඟට බුද්ධ ධර්මයේ ලිවීම හා මුද්‍රණය කර බෙදා දීම. ඊළඟට සංඝ සතු කොට බුද්ධ පූජාවන් ලෙස කෙත්වතු පූජා කිරීම. ඊළඟට බුදු පිළිම චෛත්‍ය විහාර සාදවා පූජා කිරීම. වැසිකිලි සාදවා සංඝ සතු කොට පූජා පවත්වීම. දැන් මේක හැදුනානේ. දැන් මේ තමයි ඒ කියන්නේ නිවන් යන්න බෞද්ධ දායකයට, ඒ කියන්නේ කුරුඳුවත්ති දායකයටත් ගලම්බිදුනාවේ මේ දායකයටත් දෙන්නටම දීලා තියෙන නිවන් පැකේජ් එක. එතකොට මේක මේවා කරොත් තමයි මිනිස්සු හිතනවා දැන් මේ පුනර්භව සංකල්පයේ කර්මයේ අරිනේ ඔක්කොලා තියෙන නිසා නැවත උපදින්න සහ ඒ කියන්නේ දැන් මේ සැප සම්පත් විඳින එක්කෙනා මේට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා. සැප සම්පත් නැති මිනිස්සයා බලාපොරොත්තු වෙනවා සැප සම්පත් තියෙන ජීවිතයක්. එතකොට මේ දෙන්නම මේක ඇතුලේ ආගමික උගුලක් ඇතුලේ හිර කරලා තියෙන්නේ. එතකොට ඒක ඇතුලේ ඒගොල්ලන්ගේ මේ පැකේජ් එක සාක්ෂාත් කරගන්න ගන්න බිලිබෝයි තමයි අද හාමුදුරුවෝ කියන්නේ. දැන් සරලව මෙහෙම ගමුකෝ. දැන් බුරුමේ තායිලන්ත තමයි හාමුදුරුවෝ තුරු වෙන්නේ දැන්. පැකේජ් තමයි හාමුදුරුවෝ තුරු වෙන්නේ. මේක ඇතුලේ පැකේජ් එකක් දීලා තියෙනවා. තායිලන්තෙනුත් පැකේජ් තමයි දෙන්නේ.